කෙල්ලෝද ලීක් කරන්නේ කොල්ලෝද ලීක් කරන්නේ? ලීක් කරන්නේ කොල්ලෝ. ඒ කියන්නේ රෙකෝඩ් කරන්නම ලීක් කරන්න බලාගෙන. නෑ ලීක් කරන්නේ කොල්ලෝ. මාත් ලීක් කරන්නේ හිටියේ. ඒ කාගේද? ඒක තමයි රසම කතාව කියන්නේ නෑ. ලීක් කරන්නේ කොල්ලෝ කියන එක ඇත්ත ඒ මං හිතන්නේ හොඳ සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධේ නැති වෙද්දි තමන්ගෙන් වැරද්දක් නොවි එල්ලගේ පාර්ශවයෙන් ඇති වෙද්දි තරහක් එනවා. ඒ තරහක් වුණාම ඔල්ලට හිතෙනවා ඒ කියන්නේ රෙකෝඩ් කරන්නම ලීක් කරන්න බලාගෙන. නෑ. ආදරේ පටන් ගන්නෙම ලීක් කරන්න බලාගෙනද? ඒ කියන්නේ ඒක හේන ප්‍රෝඩාන වංචාව. ඒක තමයි ගොඩක්ම කට්ටිය කරන්නේ. ඒ කියන්නේ ආදරේ කරන්නෙම කෙලවන්න බලාගෙන. ඇත්තටම මමත් හිතනවා එහෙම ආදරේ කරන්නෙම කෙලවන්න බලාගෙන. හැබැයි ඒක එදත් උනා අදත් උනා හෙටත් වෙනවා. වෙනවා. ඒක එහෙම වෙන්න හොඳ නැහැ. කියන්නේ ආදරේ කරනවා නම් මං කියන්නේ එහෙම වෙන්න හොඳ නැහැ. මගේ කතාව කියන්න මට මොකක්ද ඔය කතාව? ඒක තමයි මටත් ලීක් කරන්න හිතුණා. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා මම ලීක් කරා නම් මං එයාට එච්චර ආදරෙයි නම් මං ලීක් කළා හරියනවද? ඒක ආදරයක්ද? එයා ඒතන සතුටින් ඉදී මම මගේ පාඩුවේ ඉන්නවා. සම්බන්ධය ඉවර වෙද්දිම ෆොටෝස් වීඩියෝස් ඩිලීට් කරනවා. අනිවාර්යයෙන් මේ සෑම දෙයක්ම ඩිලීට් කරලා අවසන් කරන්න ඕන. එතනින් එහාට ලීක් කරනවා නම් ඌ පිරිමියෙක් වෙන්න බෑ. ඇත්තට මං කියන්නේ පිරිමියෙක් වෙන්න බෑ. එතනින් එහාට ඒක මොකද ඔයාට වෙච්ච සිද්ධිය එතකොට? ඒ මට සම්බන්ධය ඉවරෙච්ච මේ ටික අයින් කරාද? ඇත්තට මට අයින් කළාද? මගේ සම්බන්ධය ඉවරෙද්දි මට තරහක් ආවා. මට ලීක් කරන්න හිතුණා. ලීක් කරාද? නෑ පිස්සුද? ලීක් කරනවා අපි. ඒ කියන්නේ මට තේරුණා මේක කරොත් වැරදි කියලා. ඒ හින්දා ඒතරේ අදාළ පාර්ශවය දන්නවද ඔයා රෙකෝඩ් කරාද නැද්ද කියලා? දන්නවත් ඇති මට ඒ ඔපු දේවල් තියෙනවනේ ඉතින්. එතකොට එයා හිතුවෙත් නෑ. ඉතින් එයා හිතුවේ නෑ මං එහෙම ලීක් කරයි කියලා. ඉතින් එයා මං ගැන විශ්වාසයක් තිබුණේ. ඒ විශ්වාසය කඩන්නේ මොකද? එයා එපා නම් හරි එයා ගියා. ඒතන ඉදී සතුටින්. එතනින් chapter close. chapter ආය අවුරුදු 20ක් ගිහිල්ලා ලීක් වුණොත් බැරි වෙලාවත් වෙන්න විදියක් නෑ. එතනින් ඒක ඉවර කරා. ඉවර කරානේ. දන්නවනේ 100%ක් ඉවර කරා. ඒ කියන්නේ ඇරියස් එකක් හදාගන්න අපි ලව් කරන කාලෙම තමයි. ලව් කරන කාලෙම ඒ කියන්නේ ගොඩාක් ඒක ලව් එකක් නෙවෙයි එහෙනම් ඒක යූස් කිරිල්ලක් එතන. අනිවාර්යයෙන්ම යූස් කිරිල්ලක් කවදාවත් ලීක් කරන්න එපා මම